දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ ධර්මාවබෝධය උදෙසා සිංහල ලංකා වෙබ් අඩවියේ සදහම් සිසිල ඔස්සේ නිෂ්පාදනය කොට නොමිලේ ඔබ වෙත පිදෙන සිහිනයක් වූ සිහිනයක් කාව්‍යමය ධර්ම දේශනයයි මේ. පිටපත රචනයේ මහනුවර හල්ලොළුව ශ්‍රී සාරානාථ මහපිරිවෙන් විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයෙහි උපාධි අපේක්ෂක පූජ්‍යපාද සගම අනෝමදස්සී ස්වාමීන් වහන්සේ. දේශකයාණන් වහන්සේ සමස්ත ලංකා කාව්‍ය ශූරී පූජ්‍යපාද නුගවැල රාහුල ස්වාමීන් වහන්සේ. නිර්වාණ මාර්ග සතට කියා දහම් රසෙන් නන්දනා ෂට්වර්ණ රශ්මි ප්‍රභාවිදි රූසභාව රන්දනා මරු කතර අක්නිදාහනිවා අමාරසය කැන්දනා සංසාර දුක්ක නැසූ සෑසි පාදපත්ම වන්දනා සංසාර දුක්ක නැසූ සෑසි පාදපත්ම වන්දනා චතුවරි මාර්ග තිලකුණ යන දහම් ප්‍රභාවිදනා සව්සතට නිවාමි රැතියොසු සංසාර දුක්ඛ සින්දනා පින්සාර හිතට උවාමිනක් සේමලංව සුවදෙනා මෝහන්ධකාර නැසූ දහම් ගඟුල කරම් වන්දනා මෝහන්ධකාර නැසූ දහම් ගඟුල කරම් වන්දනා කල්යාණ මිත්‍ර ගුණ ඇති දහම් මිහිරි නඳින් මුමුණනා සංසාර ඕග තරණ කෙරුම පිනිසම හිත මෙහෙවනා සත් ධර්ම හස්න දෑත දරා අමා නිවන පෙන්වනා රාගාදී කෙලෙස් නසා දමන සංඝ ගුණ කඳ වන්දනා රාගාදී කෙලෙස් නසා දමන සංඝ ගුණ කඳ වන්දනා යෝපාන මති පාතේති මුසාවාදං ච භාසති ලෝකේ අදින්නං ආදීයති පරදාරං ච ගච්ඡති සුරාමීරය පානං ච යෝනරෝ අනුයුංජති ඉදමේව සෝලෝකස්මින් මූලං කනති අත්තනෝති යමෙක් සතුන් මරාද බොරු කියාද ලෝකයෙහි නුදුන් දේ සොරසිතින් ගනීද පරදාරාවන් කරා යේද සුරාමීරේ පානයේ යෙදීද හිතමේ මේ ලොව තමාගේ මුල සිඳින්නේය
ධම්මපදයේ මල වග්ගය. විසිරී පැතිරී පවමතු වෙනවා සුසිල්වතුන් ලොව සැඟවී යනවා දුසිල්වතුන් මුල් තැන හොබවනවා මුළු ලෝකෙම වැන සීගෙන යනවා සිතමින් ඒ ගැන බලමින් දසත පහදා දෙන්නට මේ ගැන නැවත කලියුගයේ සිදුවන මා විපත අසනු මැනවි අද මේ කවි පුවත කෝසල නිරිඳුන් රට කරවන්නේ මහරජු නිදියානට පිවිසෙන්නේ මැදියම් මහරෑ සිහින දකින්නේ ඒ ගැනමයි කවි බණින් කියන්නේ පිංගතුනි කෝසල මහා රජු රාජ්‍ය කරන අවදීහි එතුමානන් දිනක් රාත්‍රී භාගෙහි නිදිහානට ගිය පසු එදා රාත්‍රියේ සිහින 16ක් දකින මේ සිහින දැක බීරපත්ව කෝසල රජතුමා පහුවෙනදා එය පුරෝහිතයන්ට සහ ඇමතුරුන්ට ප්‍රකාශ කළායින් පසු අවසාන තීරණය වුණේ යාගයක් කිරීමටයි මේ දකින මල්ලිකා බිසව රජුරවන්ට කරුණු දැන්වූ පසු එදා කෝසල මහ රජතුමා පිංගතුනි මෙහි එව පුරෝහිත මේ ටික හිතට ගනු මා දුටු සිහින දහසය පහදලා දෙනු මා බිය සැකින් පසුවන බව හැඳින ගනු මට මේ දැන්ම සිහිනෙට විසඳුමක් දෙනු රජුනි සිහිනවල ඇත්තේ මහා බියකි රටවැසි යන්ට අනතුරු සිදුවන හැඩකි ඔබටත් විපත් සිදුවන බව කියනු හැකි යාගය කළොත් මෙය වනසා දැමිය හැකි මහරජතුමනි කුමටද ඔය සැරසෙන්නේ යාගය තුලින් නම් පවුමය සිදුවන්නේ ඔය හීනයට බුදු හිමි පිළිතුරු දෙන්නේ ඔබ ගොස් දැන්ම බුදු හිමියන් හමුවන්නේ මිලෙස කියා නැවතත් මල්ලිකා දේවී රාජු බුදු සමිඳු වෙතටම යොමු කරවාවි සම්බුදු සමිඳු ළඟ සිහිනය පවසාවි බුදු හිමි සිහින
එකිනෙක දැන් පවසාවි. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේගේ අභිමුවට ආවා වූ කෝසල මහා නිරිඳුන් තමා දුටු සිහින එකින් එක මේ විදිහට විස්තර කරනවා. ඒත් සමගම බුදුරජාණන් වහන්සේ ඒ සිහිනවල අර්ථයේද පැහැදිලි කරමින් සම්බුදු සමිඳුනි පවසමි මම දැන් පෙලින් පෙලට මා දුටු සිහින පළවෙනි සිහිනය පවසමි හිමි ළඟ මාගේ හදවත යට රැඳුන යුද්ධයට ආවෘෂභයෝ සිව් දෙනෙකුයි දුටුවේ මා මෙහි මුණ ගැසුන යුද නොකරම උන් පලා ගියා යලි හතර අතට මෙහි ආලෙසින මහරජතුමනි මතු ලොව ගැන කියවෙන්නේ මහවැසි වහින්නට අහසම කළු වෙන්නේ ගුගුරා මහානාදයකුත් පැතිරෙන්නේ එනමුත් නොමැත මහවැසි පොළොවට එන්නේ නියමිත කලට යල මහා ගොවි තන නොමැත හේනට පැලට ගියමුත් නිසි ඵල නොමැත වැසි නැති නිසා ගෙන දෙන්නේ මහා විපත මෙය මහරජුනි ඔබ දුටු සිහිනයේ උපත මහරජතුමනි, ඔබ කී පළමුවෙනි සිහිනය තුලින් අනාගත ලෝකයේ සිදුවන විපතක් මිස ඔබටවත් මටවත් සිදුවන විපතක් නෙවේ. අනාගත ලෝකයේ මහා වැසි වහින්නට අහස ගුගුරා මේඝවලා ආවත් වැසි නොවැටීම වැසි ලකුණු පහවයේ. ඒත් සමගම පින්වත්නි, එදා කෝසල මහා රජතුමා දුටු දෙවැනි සිහිනයට හිත යොමමි හිමියනේ මෙයයි මා මැදිය මේ දකින්නේ සුළු නොකර පහදන්න වියත් උස කුඩා ගස් පල බරින් මිලිකිලා වැනෙන්නේ රියන් උස මහා ගස් මල් බරින් පිබිදිලා ඒ තැනම තිබෙනවා පෙනෙන්නේ කුඩා ගස් කිම මෙහෙම පල බරින් පසුවන්නේ හිමියනේ පහදලා දෙසන්නේ මතු අනාගත ලොවේ බිහි වෙන හැම දිනම රාගයෙන් මත් වෙලා හිඳිනවා කුඩා කලදිම උණුම් සංවාසයේ යෙදී දරු ගැබින් බර වෙලා වෙසෙනවා මල් පිපුන ගෙඩි හැදුන කුඩා ගස් සේම එහි
බාල කල දරුවන්ද ලබනවා බිය නොවනු මහරජුනි අනාගත ලොව මතුව වෙන දෙයක් සිහිනයෙන් පෙනෙනවා. එසේ ස්වාමීනි ඔබ වහන්සේ දෙසූ සිහින පලාපලේ එලෙසින්ම මා පිළිගන්නවා. ඒ අනාගත ලෝකයේ සිදුවන සිහිනයක් බව මා පිළිගන්නවා. ස්වාමීනි ඉන් පසුව මා තුන්වන වතාවටත් සිහිනයක් දකිනවා. කිසිසේත්ම ඇදහිය නොහැකි ඒ සිහිනය තෙවන සිහිනය කියන්නට මම සැරසෙමි බුදු හිමියනේ උපන් මොහොතෙම පැටවුන්ගෙන් කිරි දෙනුන් බිව්වායිම දිනේ දෙනුන්ගේ කිරි පැටව බිව්වත් එහෙම වෙන්නේ කිසි දිනේ පහද දෙනු මැන හිමියනේ මට සිහිනයේ ඵල අද දිනේ අනාගතේ දන් පින් වෙත නැහිත යන්නේ දුගී මඟී කිසි කෙනෙකුට නෑ දන් දෙන්නේ තනිවම උපයාගෙන කාබී සැරසෙන්නේ මෙයමයි මහරජ සිහිනෙන් ඔබට පෙනෙන්නේ හඳුනා ගතිමි තුන්වන සිහිනය හොඳට මහා විපතක්ය සිදුවන්නේ මතු ලොවට කලි යුගයක්ද පැනයකි මගේ නම් හිතට පහදා දෙන්න සිව්වැනි සිහිනය අපට තෙවැනි සිහිනයේ පලාඵල බුදුරජුන්ගෙන් අසා දැනගත් කෝසල මහා රජුරු ඒ දවසේ ඒ පිළිබඳව හිතේ ඇතූ බිය පහ කර හරිනවා. පින්වත්නි ඒත් සමගම කොසල් මහා රජුරුවන් හතරවෙනි සිහිනයත් පස්වෙනි සිහිනයත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අභියසදී මේ විදිහට කියනවා. බාලගුණුන් ගැල මුලටම යොදවා මහා ගුණුන් ගැල පිටුපස බඳවා ගැලගෙන යන්නට වීරිය දරුවා හිමියනි මේ සිහිනය මම දුටුවා සුදුසුසාට සුදුසු තැනක් මතුවට නෑ හිමිවන්නේ අදක්ස ඇමතියන් තමයි රජයේ මුලසුන ගන්නේ දක්ස පක්ස ඇමතිවරුන් පිටුපස පෙළියේ ඉන්නේ බාලගුණුන් නොඇත්ද ගැල සීරට වෙනසියන්නේ රජතුමා දුටුව ඒ හතරවන සිහිනයයි
මේ ලෙසට බුදු හිමිට කියන්නේ හිමියනේ මෙහි මුහුණු දෙකක් ඇති අස්වයෙක් දෙපසින්ම ආහාර බුදින්නේ පෙර නොදුටු මේ සිහිනේ පහදන්න සමිදුනේ මගේ හිත බිය සැකෙන් පෙලෙන්නේ එහිනේ ගැන අහපු අපේ බුදු සමිදුහට මේ ලෙසින් උත්තරය බඳින්නේ මේ ලෙසින් උත්තරය බඳින්නේ මහරජතුමනි මතු පින් පව් නොම දකිති දැහැමින් රාජය කරනා රාජවරු නොවෙති නීතිය පවා දෙපසින් අල්ලස් ගනිති යුක්තිය අයුක්තිය පටලා කල්යවති පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ මේ අයුරින් සිහින විස්තර කරන විට කොසල් මහා රජතුමා ඒ 4 වන හා 5 වන සිහිනය පිළිබඳව විස්තර පහදලා තේරුම් ගන්නවා. ඒත් එක්කම 4 වන හා 5 වන සිහිනයන් දුටු ආකාරය පිළිබඳව ඔහු ප්‍රකාශ කරමින් එදා පවරා තිබුණු ලෙස හිවලා පැමිණෙන්නේ රන්තලියටයි උසුළු දිය පහරන්නේ ගනරන්තලිය එනමුත් තව බැබලෙන්නේ හිමියනි මෙයත් මෙතනදි මට පහදන්නේ මහරජතුමනි ඔබ මේ ගැන බියමන්ද මතුලොව රජුන් පිරිහීමට පත් වෙයිද මහරජතුමනි ඔබ මේ ගැන බියමන්ද මතුලොව රජුන් පිරිහීමට පත් වෙයිද කුලහීනයන් හා සංවාසය වෙයිද එය ඔබ දුටුව සීනය හා සම වෙයිද මිනිසෙක් සිටිති අඹරාලනු පොට වියන කුසගිනි හිවලියකි මෙහි උන්නේ මෙදීන ඒ ගැන තමයි දුටුවේ ලනු පොට බුදීන පහදා දෙන්න හිමියනි මට මේ සිහින මහරජුනි මේ සිහිනේ විස්තරය පහදවමි නෑ ඔබට විපත් සිදු කරන්නේ මතුලොවේ බිහි වෙනා රාගසිත ඇති ලඳුන් අයාලයේ වීදිවල සරන්නේ තම හිමියා වෙහෙස වී හොයාගත් මිල මුදල් හොර සැමියා වෙතටමයි පොදන්නේ හිවල් දෙනවා
වාගේම දුසිල්වත් විහිඳින ඔවුන් ගැනමයි මෙයින් කියන්නේ ඔවුන් ගැනමයි මෙයින් කියන්නේ මහරජතුමනි අනාගතයේ රජදරුවන් දුර්ගුණ ඇති කුලහීනයන් හා සමග සංවාසී යෙදීම රන්තලී හිවලෙක් මූත්‍රා කළා වූ හීනේ හා සමානයි. එසේම උපයන ධනයේ හොර සැමියා අතර දීම හා සංවාසී යෙදීම වෙහෙස වී ගොතන ලනුව හිවලියක් බුදින සීනියට සමානයයි බුදුන් වහන්සේ දේශනා කරනවා. මහරජතුමනි ඊළඟට ඔබ දුටු 8 වන සිහිනයත් 9 වන සිහිනයත් දැනගනු කැමැත්තෙමි. හිමියනි මා දුටුවේ තවත් එක් සිහිනයක තතු තමයි මේ ලෙසින් කියන්නේ රජගෙදර දොර අසල පිහිටි හිස් කල ගොඩකි පිරුණු එක් කලයක් දවන්නේ සිව් දෙසින් පැමිණෙනා බමුණු හා අන් පුතුන් පිරුණු කලයටයි දිය දමන්නේ හිස් වෙලා තිබුණු කල පුරවන්න කිසි කෙනෙක් නොමැත ජල භාජනය ගන්නේ නොමැත ජල භාජනය ගන්නේ දිස්වේ අනාගතයෙහි මෙහි ඇති කරුණු අතු කොටු තිබෙයි හැම යස ඉසුරෙන් පිරුණු ඇති ඇති තැනටමයි හැම දේ රැස් කෙරුණු හැම ධනයක්ම රජුටයි රට රජ කෙරුණු නවවන සිහිනයයි හිමියනි පවසන්නේ සිව්පා සතුන් විත් පොකුණක දිය බොන්නේ දිය බොන පාද රැඳී තැන බොර වෙන්නේ එනමුත් පොකුණ මැද ඇති දිය බොර වෙන්නේ මහරජුනි මේ ගැනත් පහදවමි පෙර ලෙසින් අනාගත ලෝකයයි පෙනෙන්නේ හතර අගතියේ පතුල දුටුව මහරජවරුන් අල්ලස්දගෙන රජය කරන්නේ දස රාජ ධර්මයේද සතර සංග්‍රහ වූද නැත මෙහිදි මිනිසුන්ට ලැබෙන්නේ නීතියක් නැති රටක කොහෙද සුවපත් දිවිය මිනිසුනුත් වෙනතකට ඇදෙන්නේ මිනිසුනුත් වෙනතකට ඇදෙන්නේ පින්වතුනි එදා කොසල් මහා රජතුමන් බුදුන් වහන්සේ අභියසදී තමන් දුටු සිහින එකින් එක කියන විට බුදුන් වහන්සේ එයින් කියවෙන ඵලය ගැන නිරතුරුවම අවධාරණය කොට දේශනා කරනවා.
ඒත් සමගම කොසල් මහා රජුරුවන් තමා දුටු 10 වන සහ 11 වන සිහිනයන්ද කියනවා. එකම හට්ටියේ තබූ බතට කිම උනිද මෙහි නන් අයුරකින් ඉදී තිබෙනවා. මෙරි වෙලා එක් තැනක නොතැම්බී තව තැනක බත් හැලියේ වෙනසකුත් තියෙනවා. සහල් තිබුණා තැනක එකම බත් මුට්ටියක මෙහිනේ මගේ නෙතට පෙනෙනවා. සම්බුදුන් අභියසදි එදා කෝසල රජුන් සිහිනයේ ඵල අපල අහනවා. සිහිනයේ ඵල අපල අහනවා. එකම හට්ටියේ තැබූ බතට කිම උනිද මෙහි නන් අයුරකින් නිදී තිබෙනවා. මෙරි වෙලා එක් තැනක නොතැම්බී තව තැනක බත් හැලියේ වෙනසකුත් පේනවා. සහල් තිබුණා තැනක එකම බත් මුට්ටියක මෙහිනේ මගේ නෙතට පෙනෙනවා. සම්බුදුන් අභියසදි එදා කෝසල රජුන් සිහිනයේ ඵල අපල අහනවා. එපා මහරජතුමනි ඔබ මෙයට බියවන්න උවදුරක් ඔබට නෑ පෙනෙන්නේ. අනාගත ලෝකයේ සෑම රටකම රජුන් නොමැත දැහැමින් රජය කරන්නේ. රජ දැහැමි නොවුන විට දෙවියන්ද කෝප වී නිසි කල දිවැසි නොමැත දෙවන්නේ. මේ නිසා මුළු රටම බත් හැලියසේ ඉදෙන අරාජිත වී කඳුළු සලන්නේ. හිමියනි සඳුන් කොටයක් ඇත මෙහි ආගනා. විකුණයි එයම මොර වෙත කුණු ගඳ ගහනා. මොරගෙඩි වෙතට ඇයි දුන්නේ එය වටිනා. බුදු හිමියනි මට දැන් පිළිතුරු ඕනා. මහරජුනි පෙරසේම මෙහිනයෙන් ඔබට නෑ කිසිම විපතකුත් කරන්නේ. මතු ලොවේ බිහි වෙනා බුදු සසුන ගෙන යනා හිමිවරුන් ගැන තමයි කියන්නේ.
මාදෙසු බුදු බණම සිව්පසය ලබන්නට හැමතැනම හිතුමතේ දෙසන්නේ ඒ නිසා මහරජුනි මගේ සසුන ගැන තමා හීනයෙන් ඔබට කියන්නේ. පින්තුනි මේ විදිහට එදා කොසල් මහා රජුරවන්ට සිහින පිළිබඳව පහදාලන බුදුරජාණන් වහන්සේ 12 වන සිහිනය පිළිබඳව රජතුමාගෙන් මෙහෙම අහනවා. හිමියනි අසනු මැන මේනං වේනු බෑනේ ලබු කැටගිලි කළු ගල් පාවෙනවානේ පැහැදු පරිදි මේ ආයුරින් මගේ සිහිනේ සම්බුදු සමිද මාහට පිළිතුරු ඕනේ උමටද රජුනි ඔබ මේ ගැන බිය වෙන්නේ ඔබ හට නොමෙත මේනුත් විපතක් වෙන්නේ කුලහීනයන් මතුවත් අගතැන් ගන්නේ ඒ හින්දාම මුළු රට පිරියන්නේ පෙර පරිදිමයි බුදු හිමියනි මෙයද මට මැදියම් රැයේ පෙනුනා ඇස් පියන කොට මහනැවුසේම කළු ගල් පාවෙනා කොට විසඳගන්න බෑ විපතක් වෙයිද හෙට නැහැ මහරජුනි බියවන්නේ ඇයි මෙලෙස ඔබ හට විපත් හිමිවන්නේ නෑ කෙලෙස කුලහීනයන් වෙත දුන්නට ඉසුරු යස රට හෙට විනාසෙට පැමිණෙයි ඇතිව දොස පිංගතුනි මේ ආකාරයට එදා බුදුරජාණන් වහන්සේගේ එම සිහිනයන් පහදා කරුණගෙන හැර දක්වන විට මහරජුද නැවත නැවතත් තමා දුටු සිහින පිළිබඳව ලෝතර බුදුරජාණන් වහන්සේට සිහිපත් කරමින් 14 වන හා 15 වන සිහිනයන් පිළිබඳවද කොසල් මහා රජතුමා මේ විදිහට විස්තර කරනවා. සම්බුදු සමිද මෙයනං මහා පුදුමයකි මැඩියෝ ගිලිති සල්පයනුත් අරුමයකි මට ඇතිවන්නේ මේ ගැන නම් විමතියකි පහදා දෙන්න මෙය මා දුටු සිහිනයකි මහරජුනි අනාගත ලෝකයේ බිහිවෙන සතුන් ගැනමයි කරුණු ගෙනෙන්නේ රාගයෙන් මත්ව ගිය මිනිස් හිත් නසරනව බාලලදරියෝ වෙතට ඇදෙන්නේ හය හතර නොම දැනම ඉන්න ඒ ගැහැනුන්ට නිවෙස් වල පාලනය ලැබෙන්නේ
බිරිඳ වෙත බිය ඇතිව එහි ඉන්න සැමියන්ද සර්පයන්සේ බියෙන් ගැහෙන්නේ සර්පයන්සේ බියෙන් ගැහෙන්නේ සම්බුදු සමිද පවසමි තතුමින් මතුව උන්නා එතන එක් කපුටෙක් බලගතුව පුදුමයි දුටුව දේ මට බිය සැක ඇතුව හිටියා හංසයෝ ඒ කපුටට නතුව මහරජුනි බිය සැකය දුරස් කර ගනු දැන්ම මන්ද ඔබ තැති අරන් හිඳින්නේ අනාගත ලෝකයේ බිහි වෙන රජදරු නැත දක්ෂකම් වලින් පිරෙන්නේ ඒ හින්දා රජුන් කුලහීන මිනිසුන්ට රජතනතුරු පවා පුදන්නේ හංසයා පිරිවැරුද ඒ කපුටසේ උන්ද කුලහීනයන් යටතේ හිඳින්නේ කුලහීනයන් යටතේ හිඳින්නේ පිංගතුනි කොසල් මහා රජුන් දුටු සිහින එකින් එක බුදු හිමියන් ඉදිරියේ එදා මේ විදියට කියන අතර තමා දුටු අවසාන සිහිනේද එදා අපේ කොසල් මහා රජතුමා බුදුහාමුදුරන්ට මේ විදියට විස්තර කරනවා සම්බුදු හිමියනි පවසමි මම දැන් මා දුටු අවසානම සිහිනේ දිවියන් පිටුපස එළවති එළුවන් පන්නා ගොස් ඒ මස් කන්නේ පෙරණං හිමියනි දිවියට බියවී එළුවන් වනයේ සැඟවෙන්නේ කුමටද පහදා දෙනු මැන මහට එළුවන් එතරම් රජ වෙන්නේ කෝසල නිරිඳුනි අවසන් හීනෙන් පහදා දෙන්නෙමි ඇති කරුණු අනාගතයේ ලොව සිදුවන විපතක් රජදරුවන් වෙතටම දරුණු කුලහීනයෝ රාජු මුලාවේ දමමින් කුලවතු මුත්ලොව පහ කෙරුණු ඒ විට වන්නේ එළුවන් සේඋන් තම අභිමතයයි ඇති දරුණු තම අභිමතයයි ඇති දරුණු සාදු සාදු වන්දිමි පායුග වැතිර තිලෝ අග බුදුරදුන්නේ තැති අරන් උන් මගේ හිතටත් සහනයක් දැන්නම් ලැබෙන්නේ නමුදු මතු ලෝකයේ තතු දැන් සියුම් දුකකුත් පැන නගින්නේ
වෙනසෙනා ලොව අතිර බව දැන සියලු දුක් යටපත් කරන්නේ සියලු දුක් යටපත් කරන්නේ පිංගතුනි එදා කුසල් මහා රජතුමන් බුදුරජාණන් වහන්සේගේ පායුග නමැද අතිමහත් ප්‍රීතියෙන් ඉපිලී ගොස් කියා සිටින්නේ තමා දුටු සිහිනයන්ගෙන් තමාටවත් රාජ්‍යයටවත් එයින් විපතක් සිදු නොවීම පිළිබඳව සතුටු වුවත් අනාගත සමාජයට සිදුවන අයහපත ගැන කනගාටු වන බවයි. එදා කුසල් මහා රජතුමන් දුටු එම සිහින දහසෙන්ම පහදා දෙන්නේ අප ජීවත් වන මේ යුගයේ නොවේද? එදා බුදුන් දුටු අනාගතයේ වර්තමානයේ අපේ යුගය. ඒ බව දැන පෙරදාටත් වඩා දැහැමින් දිවි වඩන්නට සිංහල ලංකා වෙබ් අඩවිය මෙම කවි බණ දේශනාව තුළින් ඔබට සිහිපත් කරනු ලබයි. දුන්නා මෙලෙස පහදා රජු දුටු සිහින වල්කාදමායාගය පවුමල් පුරන මල්ලිකා දේවිගේ නැන නුවණට පෙනෙන මෙය එක් කතාවකි පෙළ දහමෙහි පෙනෙන ගල්පා බලනු වත්මන වෙත දිනෙත් යොමා බුදු හිමි දෙසූ කාලය නම් මෙයම තමා ගුණදම් සියලු දේ අද ඇත ඉවත දමා මේ කවි බණින් පහදන්නේ එයම තමා විමසා බලා සිහි නුවණින් දෙසූ බණ නොකරම අනුන් වෙත කිසිවිටකදී වින බුදු බණ නිතර මනවින් තම හිතටගෙන ජීවන ගමන ගෙවමුද ගුණ දහම් දැන කලට වැසී වැස කරන ගොවිතැන් දිනෙන් දින දිම දියුණු වෙත්වා රජුන් දැහැමිව රටේ හැම දින දැහැමින්ම දිවි ගෙවත්වා ස්වභාවික විපතක් කිසිම විට ඔබේ දිවියට ලං නොවෙත්වා සදම් සිසිලෙන් බණ සුබ හැම දෙනා නිවනින් නිවෙත්වා පිංගතුනි ඔබ ඒ ශ්‍රවණය කළේ සිංහල ලංකා වෙබ් අඩවියේ සදහම් සිසල නිෂ්පාදනය කොට ඔබේ සුරතට ලබා දෙන සිහිනයක් නොවූ සිහිනයක් කාව්‍යමය ධර්මදේශනයයි. පිටපත රචනයේ හල්ලොළුව ශ්‍රී සාරානාථ ධර්ම විද්‍යාපීඨ පිරිවෙන් විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක සගම අනෝමුදස්සී ස්වාමින් වහන්සේ සිංහල ලංකා වෙබ් අඩවියේ සදහම් සිසල ඔබ වෙත ගෙන එනු ලබන අයාලේ යන දූපුතුන් කාව්‍යමය ධර්ම දේශනාව ළඟදීම බලාපොරොත්තු වන්න. තිරුවන් සරණයි. ඔබ
ඔබ ඒ ශ්‍රවණය කළ කාව්‍යමය ධර්මදේශනාව සහ තවත් කාව්‍යමය ධර්මදේශනා ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා සිංහල ලංකා වෙබ් අඩවියේ සදහම් සිසිල වෙබ් පිටුවට පිවිසෙන්න. ඔබට තෙරුවන් සරණයි.